හීනරටයකින්න රාවී මාළඟින්ම ඉන්නවා හාලවන්ත ඇස් දෙකින් දැන් කී කතාව දන්නවා මේ යාමේ Hi guys, welcome to our YouTube channel. ඉතින් මොකද්ද YouTube channel එකේ නම? ඉස්සලාම ඒක අඳුරනවද? ඩිමෑන්ඩ් නලි. මේ ඇවිලේ අපේ පරණ channel එක පාස්වර්ඩ් දාන්න නැතුව එක්කෙනෙක්ගේ ෆෝන් එක නැති ෆෝන් එක නැතිලා කියන ෆෝන් එක මොකක් කර වෙලා මේ ඒක අපි වෙනම කියන්නම්. කොහොමද මේ channel එක අපිට ආයි ගන්න බැරි වුණා. ඉතින් අපි හිතුවා මේ අර විදියට අලුත් channel එකක් පටන් ගන්න. ඒකේ නම කියන්නත් බෑ කියලා ගොඩක් අපිට කිව්වා. අනික අර channel එකේ ලොකුවට වීඩියෝස් දාලා තිබුණේ නැහැ අපි. පටන් ගත්ත අලුතනේ ඉතින් ආයෙ අපි පටන් ගත්තා. ඔයා මොනවද අපිට ඉතින් අද මොකද්ද අපි කරන්නේ? අද අපි කෑම හදන්න යන්නේ. මොනවද හදන්නේ? ලංකාවේ කෑම තමයි ඉතින් හදන්නේ. මොනවද ඉතින්? ලප්පනේ පොඩිනේ හදන්න යන්නේ අපි. ඔයා ඔය පෙන්න තරම් අහිංසකද? අපි යන් කෑම ටික මොනවද මට ඉස්සලාම ඒක මේව කරන්න. ඇයි ඒක වන්න මාත් වුණ ආගේ මොලේ. හරි මොනවද ඉස්සලාම ඕනේ? සීනි ඕනේ. සීනි කැරමල් කරගන්න ඕනේ. මෙහෙ හකුරු නැහැනේ. හකුරු තියනවා දන්න. මට හකුරු නැහැ. සීනි ඕනේ, බිත්තර ඕනේ. මොනවද ඕනේ මම? අද ලපන් හදමු. ඊට හකුරු නැතුවද දැන්? එකම වැඩේ. සීනි හකුරු සීනි හකුරු නැහැ. සීනි ඕනේ. ඊට පස්සේ කට් හරියට කියන්නේ. සීනි ඕනේ. වතුර ඕනේ. ඊට පස්සේ මොනවද? එනසල් ඕනේ. එනසල් නැහැනේ. අර අරක මොකද්ද? කුරුඳු ඕනේ. කුරුඳු ඕනේ. ඊට පස්සේ තමයි එච්චරයි. බිත්තර? බිත්තර 6ක් ඕනේ. එච්චරයි. මම නෙමෙයි හදුන්නේ. බිත්තර 6ක් කියන්නේ ඒක මගේ මෙෂර් එක දන්නේ නැහැ. බිත්තර කොච්චරද කියලා 6යි කොහොම හරි මං ගන්න. එච්චර අපි හදන එකෙන් හම්බෙන්නේ. ඒක වටලප්පමක් විදියට ආවත් පෙන්නන්න. මොනවද තියෙන්නේ? බිත්තර තියනවා. බිත්තර කීයක් ඕනේද? බිත්තර 6ක් ඕනේ අපිට. බිත්තර 6ක් ඕනේ. පොල් කිරි ඕනේ. සීනි ඕනේ. කුරුඳු ඕනේ. වතුර 4 එකක් ඕනේ. බිත්තර කල්ල දාගන්න කප් එකක් ඕනේ. ටිෂු මොකද? අද පිහින් එවනලත් මග හැර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී ඔබ ඉඳමන් ගැයුපෙම් වදන් දෝරේ ගලා ගියාදෙන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාදනා ජීවිතේට ෆස්ට් ටයිම් ද බිත්තරයක් ගන්න. බිත්තර ඔක්කොම එකපාරට දාලා ගන්න එක ගන්න බිත්තර තමයි වටේ. එහෙනම් එක බිත්තර ගැහුවා තව බිත්තර අය ගහයි ඉතින් දවසෙම. අත දාලා ගන්න. දාගෙන ඔය ගැරු පයින් කරන්නකෝ අත දාලා නැත්තම් අත් දෙකම දාලා ගන්න ප්‍රශ්නයක් නැහැ. මෙයා දාන්න. ඔය වැනිලා එසන්ස් නේ. ඒව බිත්තර වලට දාන්න. හිතන්න. මං අරකයි බලන්න ඕන. මං එහෙම හරි හදනවා. ඔය ඉතින් ඔයා හැමෝත් හදන්න දන්නා? වටලප්පන් කියන්නේ අපිට ඊසි කන්න. යුකේ වලට එන කොච්චර කාලද? කොච්චර කාලද ඔය යුකේ වලට ඇවිත්? මාස දෙකයි තමයි. මාස දෙකයිනේ. ඒ හොඳ වෙලාවට අවුරුදු 3ක් විතර වුණා නම් මට ලප්පන් කාලනා කියන්නේ ආ ඊය. සුන්දර වත ඉඳම් තුන්යම් නින්දක් මට නැතුවා තිස්සෙම මට දවතිනු කුමටද අහන්න මට හිතුණා කෙසේ හැ ඔටෝ වෙන්න ඕනේ පන. කියනවා. නෑ මං කියන්නේ මේ කද්දේකට කියන්නේ ඉලෙක්ට්‍රික් එක බීට් එක. බීට් එක අන්න හරි. නෑ අමතක වුණා. බීට් එකෙන් ඊට වඩා මේ වෙනවනේ බීට් වෙනවනේ. එයා කියනවා වැඩි ගහන්න එපා කියලා. අහන වැඩි ගහන්න එපා. අපි මොනවාද අපි ඊළඟට කරන්නේ? සීනි
කප් එකක් ගන්න කියලා තියෙන්නේ. මට කියන්න කොහෙෂප් දැන් කප් එකක් අපි ගන්න කොහොමද? කිස් කවුද ගන්න? ගැලපිල්ලක් දාලා එන්න. කප් එකක් හොයලා දෙන්න කිව්වා. නෑ යන්න. කප් ඉතින් ඔයාගේ දෙන්න ගියාම අම්මේ පේනවනේ. ගෙදරින් ගෙනා නෑ කියලා බයිනා මේ කප්. මම හිතන්නේ මේ ඇති කප් එකක් තියෙනවා. ඇති. I think අන්නේම අපි good ගැලපිලි chef දාන්න. කෙනෙක්. ඒ කැරමල් හදන්න ටිකක් රත් කරලා තමයි වතුර දාන්න. මෙන්න මේ අක්කගේ වීඩියෝ බලනවා. ඔව් ඒ කැරමල් එක හරි පරිස්සමට හදා ගන්න ඕනේ. මොකද ගොඩක් අයට නැත්තම් මේක තමයි වරදින්නේ. සීනි සහ වතුර මේ විදිහට එකතු කරලා හැන්දකින් කල. වතුර දාලා. ඔයා වැඩේ කරගෙන යන්න. මම හොඳ chef කෙනෙක්. ඔව් පේන්නේ මම ඔච්චර මේ හැඩ දැම්මා. මම හොඳ chef කෙනෙක්. ඔයා ඒක දන්නා නේද? මම උතර ගන්න පුළුවන්. මම කොහොමද ඉගෙන ගත්තේ? මම කරනවා. නෑ එහෙම නෑ. මම මෙහෙට තමයි යන්න පටන් ගත්තේ කියන්නේ. ඔව් මේ උතුර කෝප හතරෙන් එකක් දාන්න ඕන. දාලා මේක හැදි ගන්න එපා කිව්වා. ඊයක් හැබැයි වතුර පොඩ්ඩයි දෙන්නේ නේද? නෑ හතරෙන් එකක් කියලා ගන්න මට මිම්ම දුන්නේ. I don't know. හතර එකක් හරි උතර මිම්ම. එයා දුන්නේ හතරෙන් එකයි. දා ගන්න නැත්තම් එකක් හරි ගලක් වුණොත් අපරාධේ. කඩාගත්ත පිටේ ටික ඔක්කොටම මේ විදිහට ගෑරප් පුටින් කැරමල් හදනවා කැරමල් හදනවා බුබුලු දාන්න කැරමල් එක හදන අතරතුර මචං අපේ තියෙන TikTok එකක් තියෙනවා YouTube එකක් තියෙනවා. YouTube එකක් බලන්න FB එකක් තියෙනවා. ඉතින් ඒ තුනම follow ගන්න like කරන්න ඇයි මෙච්චර ඇබරෙන්නේ? ඔයා ඕනේ මෙහිනේ. අවුණකින් ගහන එක්කෙනෙක් ඉන්නවා. අපේ වීඩියෝස් බලන්න කැමති නම් කරන්න. මෙයා මෙහෙම නෑ. මේ මොකක් කරදිනවා? අර කියන්නේ එහෙම නෑ අනිවාර්යයෙන්. මේ මුහුරුතල් නෑ. හවුද උරතල්. පුළුවන් හැම වෙලාවෙම කැම්ම කොන් කරගෙන ඉන්න ඕනේ මගේ හිතට. එහෙම නැහැ. ඔයාලා කැමති නම් බලන්න like කරන්න share කරන්න. මඩිය වීඩියෝස් ටිකක් අපේ පරක් වුණා. මඩිකේ දැන් අලුත් එකක් ඉඳලා අපි වීඩියෝ 10 කරලා තියෙන එක තියෙලා. මඩිකේ පරක් වුණේ මඩිකේ පුදුම තරම් කේව වුණා. තාම පඩ පිටින් එකම ඇති. එකම ඇති වෙච්ච ප්‍රශ්නත් එක්ක ඒක හින්දා තමයි අපිට ගොඩක් මිස් වුණේ වීඩියෝස් දාන්න. අපේ channels නැති වුණේ. මතකවත් නැහැ. emails වල මුකුත් දන්නේ නැහැ. ඒක නම් දන්නේ නැති හේතුව. දැන් බලනවා මේ channel ටිකේ හරියට වෙනවා. නෑ නෑ. ඒක දන්නේ නැති හේතුව තමයි මෙයා. මොකද මම හැම එකක්ම මගේ passwords හැම ඉතින් එකම මේගොල්ලෝ ඒව දැනගන්න ඕනේ නැහැ නේ. මට බයින්න ඕන නම් තනියෙන් බයින්න මේක ඔෆ් කරාට පස්සේ. අපි කියමු මේ වෙලේ කියමු මේ ඔයාලගේ ඊමේල්ස් වල රිකවරි මේල්ස් දාලා තියන්න නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. පාර්ට්නර් කෙනෙක් ඉන්නවනම් පාර්ට්නර් එක්ක ෂෙයා කරගන්න රිකවරි මේල් එක නැත්නම් අම්මා තාත්තගේ ෆෝන් එකත් එක්ක ෂෙයා කරගන්න. ඒක තමයි හොඳම දේ. මොකද මේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒව රිකවර් කරගන්න ගියාම يعني ස්ට්‍රෙස් මාරු විදිහට අර කියන්නේ මම දන්න ඔක රිකවර් වෙනවා කියලා ඒත් මම දන්නේ වෙලා තියෙනවා. මට වෙලා තියෙනවා. නෙමෙයි අනිත් මේ ෆෝන් එක නැති වුණොත් එහෙම මොකෝ කේස් එක මේ අනික එහෙනම් ඒක මෙන්ටලි ගොඩක් දැන් අනිත් රටකට ආවොත් පුළුවන් තරම් වාගේ මේ නම්බර්ස් එහෙම චේන්ජ් කරගන්න ඔය ඊමේල් වල තියෙන ඒක අනික මේ ඊමේල් එක මේ රටකට ආවට පස්සේ අපි ලංකාව නම් මේල් එක හද තියෙන බෑ ලොකේෂන් එක මෙහා වෙනවා. ඒ හින්දා රිකවර් මේල් දාන්න මෙහෙන් ගත්තොත් මෙහෙ නම්බර් එක දාන්න. ඔය කියන්නේ ඔයා ලංකාවේදී නම් හැදුවේ ඔයාට එතකොට බෑ රිකවර් කරගන්න හරි අමාරුයි මේ ලොකේෂන් එක මේල් එක හදපුවා නම් රිකවරි මේ ගන්නත් අමාරුයි. ඒක හරි අමාරුයි. ඒක මොකද බෑන්ක් ඩීටේල්ස් ඔක්කොම තිබුණේ මේ වගේ. මොකද මගේ UK VA එක පවා තිබ්බේ ඒක. එතකොට මේ ප්‍රශ්නත් එක්ක ඔක්කොම නැති වුණා. අපිට ඒක channel එක ගැන ලොකු මේකකුත් නැහැ. මොකද කොහොම හරි ඊමේල් ටික අපිට හම්බුණා iCloud එකේ දෙවි පිටින්. ඔව් එතකොට ටග් ගාලා අපි iCloud එක මගේ ෆෝන් එකට දාගෙන කාඩ් ඩීටේල්ස් ඔක්කොම ඒව කරා. අයින් කරා. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. උණු දේවල් එක්ක ඉතින් අපිට හොඳයි. දැන් අලුතෙන් channel එක පටන් ගත්තා. මොකද අරගෙන නමත් කියව ගන්න බෑ.
ඒක අපි මේ නිකන් ආතල්ලකට ඔව්, දාපු අපේ මම අනික එතකොට මම ලංකාවේ ඔය නම දාලා පටන් ගන්න කියලා. ඔය ඒක අර ඉතාලියන් නමක් නේ වෙරෝමයිල්ස් කියන. වැදේද නැද්ද කියලා දන්නේ නැතුව channel පටන් ගත්තා. දැන් ඉතින් කමන්නේ. අර මයිල්ස් කියන්නේ ඩිස්ටන්ස් එක. වෙරෝල කියන්නේ මොකක්ද මම දන්නෙත් නෑ. අපිට මතකත් නෑ. මොකද ලංකාවේ ඉන්නකොට වීසක වැඩිලා තියා හිතලවත් නැහැ. වීසක දාලාත් නැතුව පටන් ගත්තේ යෝ. ඉතින් කොහොම හරි මේක හරියට කරනවා. බලන් ඉන්න, subscribe කරන්න, follow කරන්න, comment එකක් දාන්න. ඒක තමයි අපිට වීඩියෝ කරන්න හිතේ. ඔයාලට කැමති මොන හරි තියෙනවා අපි කරන්න ඕනේ. ඒවත් කියන්න. පුළුවන් දේවල් කියන්න. බයි. බයි නෑ හදනවා පෙන්න නොමින්. හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ඔබ වැටේ ගයන ගිය මාගේ සමදා ඔයාටමයි මගේ ඔච්චර අහිංසක නෑ මං ආස නෑ මම මේ බොරුවට මේ මවාපානවට හරිද? මවාපාන්න ගැතියන්න. මේක තනිකර බොරුව. අඩ මොකද දැන් කියන්න. මේක නෙමේ රියැලිටිය. නෑ මගේ මුණ දැක්කම දවසක රියැලිටිය පෙන්වන්න. නෑ මගේ මුණ දැක්කම කාට හරි පේනවද මම නපුරුයි කියලා. එහෙම නෑ. එංගය අහිංසකයි. උඹට පේන්නේ තියුන්නේ මාත්. රියැලිටිය දවසක හැමෝම ඉස්සරහා මතුවේ. අම කියන්න එපා. මම දාමරිකෙක් අහිංසක හාපැටියෙකුට කතා කරන්න එපා. පාය යනවා. ඔයා ගෙස් කරන්න. අපි දෙන්නගෙන් වැඩි යන්න තරහ යන්නේ කාටද? අනිවාර්යයෙන් මෙයාගේ යාළුවා බලනවා නම් කියයි. ඔව් මගේ යාළුවා මාව විතරක් දන්නේ. මගේ යාළුවා දන්න මං කොච්චර අහිංසක. චූලා ඔයා කියන්න චූලා. ඒ බයි ඩික හැල්ලා දැම්මොත් මට ලැජ්ජයි. නෑ බලන්න එපා. ආදි ඔබට අවස්ථාව තිසරි ඔබට අවස්ථාව. එච්චරයි දන්නේ මගේ යාළුවා. ඉතින් නිකන් දන්නේ නැහැ කවුද. සෙතුලි සෙත්මි සෙත්මි ඊට පස්සේ ඇති නම්බරක් දෙනවා. හරි ප්ලීස් දාන්න. ප්ලීස් පෙරන් නිෂාන් කුලි no කටවල් අරින්න ඔයාලා. ඒව කටවල් අරියොත් එහෙම ෂුවර් නෑ මට කොහොමද. ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ සුදු මූනේ පෙම වැහේ හැමදාමත් මගේ වා මාව කරන්නේ පේන්නේ නැහැ මනික. දැන් ඒක කහ පාට වෙලා තව පොඩ්ඩක් තියන්න ඕනේ අපි ටික කැමල් කරන්න. කැමල් වලට ප්‍රස් උතුරන. උතුරන කැමල් වලට ප්‍රස් දුබුරු වෙනවා ඒක. ඊට පස්සේ තමයි හිටිය කරන්න වෙන්නේ. මේ නහයට මොකද උනේ? ඒක ෆේක් අම්ම මේක ෆේක් විදින්නේ ඒකද අවුලන්නේ ඒක ලස්සනට. ඒක නම් දාන මම හරි ආසයි. ලස්සනයි ඒක. කැතනේ. thank you. වෙල්කම්. කැම් එක මං හිතන්නේ ඔන් කරන් ඉන්න ඕනේ මම පැය 24ම. එහෙමනේ. මං හිතන්නේ ඔව් බැනගෙන එන්නකෝ ආයි මං කැම් එක ඔන් කරනටක් ගාලා. වචනයක් වඩ කෑ ගහලා තියනවද? අම්මා බල්ලා කියන්නේ. අම්මා බල්ලා. හරි අද මට කෑ ගැහුවද? අද මොකටද කෑ? අද මට බැන්නේ නැහැ. මොකද? හරි කිසි දෙයකට බැන්නේ නැහැ. ඒරයි ප්‍රෝනාව කැම්ම කිස්සර ප්‍රෝනාව මම බයින් නැහැ හොඳින් කියනවා. හරි මදර් ප්‍රොමිස් කියේ මම හොඳින් කියනක බැනිල්ලක් ඉතින්. ඔයාගේ ඇත්ත ස්වරූපය ඕනේ මේකට. එහෙම නැත්නම් මම දන්නේ නැහැ මම කොච්චර හිස්කේද. ඒක දැන් පාට වෙනස් වෙගෙන යනවා නේ සුදු. ඒක පාටිකින් කරනවා වෙයි. ඊට පස්සේ මම ශ්‍රී ලංකන් කෑම කඩයක් දානවා. මම ඒකම මේකත් කියලා මිනිස්සුන්ගේ වලට අයිඩියා එක දානවා. ඊට පස්සේ මම හෝම් ඔෆිස් එකේ හොල්ලන එක හොරෙන් කෑම විකුණනවා. පුරු කතා කියන්නේ මට. ඉතින් කරන්න එහෙම කියන්න එපා. කරන්න දෙන්නේ නැහැ එහෙම මෙයා එහෙම කරන්නේ නැහැ. මාවත් අල්ලයි යනවා මේ වැඩ. ගන්නට
පාට ඇවිල්ලා. ඊට පස්සේ අපි ලිප ඔෆ් කරගන්න ඕනේ. ලිප ඔෆ් කරගෙන අපි ඉතින් හදාගත්ත පොල් කී ටික දාන්න. Okay. මේ හන්දක්ගෙන් වදන් හන්දක් ඕනේ. මේ හන්දි බෑ. දැන් අයියා තමයි වීඩියෝ. දැන් හන්දි ගා ගන්න පුළුවන්. හන්දි ගන්න. කිරි ටික එකතු කරගන්න ඕනේ. පොල් කිරි එකතු කරගත්තට පස්සේ හැන්දක් දාලා මේක කලවම් කරගත්තට ප්‍රශ්නයක් නෑ. එකකම් කැරමල් එක හැඳි ගන්න එපා. දැන් කරඳ බොංගු වැඩි කියලා වෙනවද? අයියා. ඔබ කැරමල් ටික ගල්ලා. ඒක මෙයා කරන්න පුළුවන්. ෂුවර්ද? මම චුයි කන්නේ මම හිතනවා. දැන් නේම කැරමල් හැදුවෙත් අද මම හිතනවා පුළුවන් කියලා. මේක කාලා මං ජීවිතුන් අතර හිටියොත් ලෝකෙ තියලා වීඩියෝ එක කියනවා. මේ මෙතන ඉඳන් මේ කෑම එක හදන්නේ පල්ලෙහා කිචන් එකේ තියෙනවා අපිට කිචන් එකට යන්න කම්මැලි ඇත්තරම. ඒක ෂෙයාර්ඩ් කිචන් එක. එතනට ගිහලා වීඩියෝ කරන්න බෑනේ. අනික මේ අනිත් මේ තියෙනවා මේ ඔය පොඩි පොඩි මේ ඉලෙක්ට්‍රික් මොකක්ද හොට් ප්ලේට්. මෙහෙ ඔක්කොම මේ අනික තියෙනවා කිචන් එකේ. හරි අඩුයි ඔක මේ ඔය හොට් ප්ලේට් එක. වුන් 15ක් වගේ. ඊට පස්සේ මේ අර වාහනේට දැම්මා වගේ සෑහෙන කමෙන්ට් ආවත් එහෙම ඉතින්ද කියන්නේ මේ කිචන් එකේ ඔක්කොම තියෙනවා. අපි ඒකට යන්නේ නැහැ. මොකද ඒක ෂෙයාර් සමහර වෙලාවට අමාරුයි ඉතින්. අපි යන වෙලාවට ඒ කියන්නේ මේ කෑමු යන්නේ යනවා. ඒ කියන්නේ මේ වගේ වීඩියෝ කරන්න යන්න බෑනේ. එතන ඉන්න අයට තන වෙන්නේ. ඔව් එනවින් අනික අපිට අර යාලා අපි දන්නේ නැහැ ෆ්‍රී වෙලාවල් මොනවද එහෙම දන්නේ. ඔව් මේ වගේ වීඩියෝ එක කරන්න බෑනේ. නෝමලි කෑමු යනවා එතන. මේ වගේ වීඩියෝ එක කරන්න ඉතින් අන්ති කරන්නේ හරියට කරන්න බෑ. ඒකින්ද වාහනේ වගේ ආවා. වයින් එපා. වයින් එපා. බෑ නැත්නම් අපිට වැඩ නෑ බං කරා කියන්නේ. අපිත් වාහනේ බෑලා පී. ඕක කාවලම් කරපිය දැන්. අපි වාහනේ සුදු මං කාවලම් කරන්නේ. ඔව් ඒක හොඳයි. ඒ බව මේක අඩියල්ද මේ. දැන් මේ අයියා තමයි මෙතන ඉඳන් වැඩ ටික කරන්නේ. හන්දි ගන්න හොඳට. මේ අඩියල්ද. අඩියල්ල නෑ හොඳට හැදියම්. මට හොඳට හැඳි ගාලා පුරුදු. කොහෙන්ද? කොහෙන්ද හැදි ගාලා පුරුදු? මට හොඳට හැඳි ගාලා පුරුදු. අරලප්පම හදාගන්න දන්නා කියන්නේ එතනින් එහා මිනිස්සෙක් ගැන අපි කතා කරලා වැඩක් නෑ. හරි අක්කේ. දැන් ඔයාගේ ෆෝන් එක බලන්න නැතුව කියන්න. මෙතනින් පස්සේ මොකද කරන්නේ? ඔකට දාන්නනේ මේවා. ඊට පස්සේ දන්නේ නෑ මම. අපේ අම්මලා අපිට වටලප්පන් හදන්න ඉගෙනුවේ නෑ පොඩි කාලේ. අපිට රෝස මල් වගේ තිබ්බේ. ඊට පස්සේ දා මට කිව්වා ගෙදරදී වටලප්පන් හදනවා. එකම එක දවසක් හදලා තියෙනවා. ඒ හැදුවේ මේකෙන්. වීට් කළා මේ ඊට පස්සේ වීට් කරලා අතින් හැදුවේ නැහැ. ඊට පස්සේ මේ දැම්මා. මම කැරමල් කළා නැහැ ජීවිතේට. හකුරු කැපුවා. හරිද? එහෙම හැදුවේ. මේව රත් කරන්න එපා. නෑ සීනි රත් කරන්නේ නැහැ නේ හකුරු තියෙනකොට. එතන මොකද කරන්නේ? මේ හකුරු නන්නේ අපි සීනි දාන්නේ. මොකද කරන්නේ? හකුරු තිබ්බන. ඒ මට මතක නැහැ පණ හරිද? මේ මට පොඩි කාලේ අදපේව මතක නැහැ. කෙල්ල කර. මට පොඩි කාලේ පොඩි කාලේ මට මතක නැහැ. නෑ මට හොඳට මතකයි අර හකුරු වගේ හැම මතක නැහැ අර. දන්නේ නැහැ මතක නැහැ කවුද ඒ වගේ සීන්ස් නැහැ. අපි මේකට යන්කෝ. හොඳට කරන් යනවා අය. කිද්දිත් ආසයිනේ හැඳි ගානේ. මම දන්නේ නැහැ UK හැම මිනිස්සුන්ගේ ට්‍රැක් පයින්නවද මොකද වෙන්නේ ඔයත් UK ඉන්නේ ඒකේ වයිල් ට්‍රැක් කරලා පොඩි කාලේ වයිල් මම තමයි ශ්‍රී ලංකෙන්නනේ වයිල් මාස කීයද එකමාරයි මම මාස 3 ගිහින් ඇවිල්ලාද එයා ලංකාවට ගිහින් ඇවිල්ලා මාස 3ක් ගන්න ඇයි මං ලංකාවට ගියේ දෙමාපියෝ බලන්න අක්කර රටේ යන්නේ හින්දා ඒ මිනිස්සු හිතන් ඉන්නේ මම මේ ඔයාව ගන්නවා එක නැට්ටිච්චෝ ගන්න මට පිස්සු අපේ අමුණත් ඉතින් ඉන්නේ එහෙම මේ වෙලේ එක කරගන්නවා මට මේ කායිකවත් යන්න ඕනේ නැහැ මම වෙනවා ප්ලේන් එකේ යන ආසාවෙන් තනියෙන් යන්න හිටියේ කොහෙද ඔව් ඊට පස්සේ මේගොල්ලන් මට කෝල් කරලා කිව්වා මේ අම්මේ එකම සීට් එක ටිකට් දාන්න
චූල ඔයාමාව කෑ එහෙම නෑ හොඳමදේ අවුරුදු 3ක් UK හිටපු අයියා දන්න සීට් එක වෙනස් කරගන්න ලංකාවේ ජීවිත කාර්යයට අවුරුදු 3ක් UK හිටියේ මම අවුරුදු 3ක් ප්ලේන් එකේ ඉතින් මම ජීවිතේට ෆ්ලයිට් එක ගිහින් නැති මම තමයි ඔක වෙනස් කරේ මම වැඩෙක් මමනේ කිව්වේ ගිහිල්ලා බලන්න ඕන එක වැඩෙක් මේකේ කට පොඩ්ඩ පොඩ්ඩ එනවා තේරෙනව නේද තාත්තා එහෙම නැහැ මම ෆලෝ කරන්න අයි මොකද උග්‍ර වුණා නේද වෙලාද ඔයාලා ඒක තමයි කතා අක්කා විශේෂයක් එකතු කරනවා මොනවාද අක්කයි මේ පාසානම් දාන්න මේ පාසානම් කැලි ටිකක් දාගන්න ඕගොල්ලෝ මේ ඔය ඇති මට දැන් ඔක හැපුණොත් කන්න බෑ හරියට ඒකින්ද ඔක අයින් කරන්න ප්ලීස් එහෙම මන් දන්නේ හොට්ලප්පම් වලින් දාපු අයින් කරන්න මම විශේෂඥෙක් නෙවෙයි මම දන්නේ නැහැ දැන් අපි මේ බිත්තර එකට දාන්න ඕනේ ලුණු ලුණු දාලා ඔව් අක්කා ලුණු දැම්මා ලුණු චුට්ටක් දානවා මගේ ලුණු දැමීමේ කේස් එකක් නම් තියෙනවා මම ඒක දානවා මේක ලුණු ඇති ටික දැන් වැන්ඩල් එක දානවා මං ඉතින් කලින් වැල්ලා දාලා ගහන්න ගියම එපා කිව්වා ඔයා පොල් කිරි වලට වැන්ඩල් දාන්න ගියේ පෝල් කිරි වල කොයි දාලා වැල්ලා දාන්න ගියේ වීඩියෝ එකේ තියෙනවා හරිද මේ වැන්ඩල් එක ලංකාවේ සුමත තියෙනවා මොනවද මේ කියලා වැනිලා ලංකාවේ සුමත තියෙන නෑ වැනිලා සුවඳ හරි හරි මම අන්තිමට වැන්ඩල් එකක් ඕපන් කරලා ලංකාවේදී මොඩ බැටියා වැන්ඩල් පොඩ්ඩක් දාන්න ඕනේ පොඩ්ඩයිද ඔව් වැන්ඩල් හැබැයි ගොඩ දැම්මත් රහයිනේ රහ නෙමෙයි සුවඳ නේ දෙන්නේ නෑ රහක් වෙනවා සිරාට ඇති ඔයා දන්නේ නැහැ නේද වැඩි දන්නේ මම කොහොම හරි පාවන්න එපා හරිද කොහෙන් හරි මොකක් හරි කෑමක් මම හදනවා අන්තිමේට දැන් නම් මම හිතන්නේ මේක හරි අපි ඉතින් ටික හදන්න මම මෙතන මොකද්ද කරන්නේ මේකට දැන් මම දන්නේ නැහැ මම බලන්න ඕනේ වීඩියෝ එක ෆෝන් යා කුරුදු දැම්මෙත් නැහැ වැනිලා දැම්මෙත් නැහැ කුරුද්දක දාන්න පස්සේ වැනිලා එකක් ගේන්න මම හරි වැනිලා එක යූස් කරපියා ගෙදර බිත්තර ගොඩක් තියෙන හින්දා ඕව ඉතින් කැවෙන්න හැමතිස්සෙම බිත්තර කන්න නෑ ඉතින් මං කිව්වද මෑන්ඩල් එකක් ගේන්න හැමනොත් හදන්න පුළුවන් කියලා මෑන්ඩල් එකක් ගෙනල්ලා පුතුම මේකක් තියෙන එක දාන එක මම දැන් හවසට යනවා ගෙදර කලින් පොල් කිරි වලට වැන්ඩල් දාන්න හැදුවා මම දන්නේ නෑ දිනුවන් පුරා ඔබ විඳ කන්නේමි හදවතින් මා පිළිගත් ලබන්නේ සිහිනෙන් පවා ඔබ අමතන්නේමි ජීවිතේදී මා ඇතුසුතෙම් මම ජීවිතුන් අතර හිටියොත් දෙවෙනි කොටස කියනවා ඇත්තම පොඩ්ඩක් ඉන්න ඉතින් මමත් ෆස්ට් ටයිම් නේ හදාන්නේ මේ බිත්තර වෙනවා නෑ මොනවත් ඒ කන්න පුළුවන් ඇති හොඳ සුවඳක් මෙයාට අර මොකක්ද ඒකට කියන්නේ වටලප්පම්ම හදාගන්න බැරි වුණොත් එයා මට කන්න පුළුවන් එක හදලා දෙයි මොකක් කර රෝලක් ගහලා ඉඳා බය නෑ මම මැරෙන්නේ නෑ ඒක මම මැරෙන්නේ නෑ කියන්නේ දෙවෙනි වීඩියෝ එකත් එනවා හොඳේ ගෙවනවා කාලේ දැනෙනවා ආලේ හිත පුරා පායලා පිනිවලා තීරේ තුව පවා ඉහිරේ සත කතා වැහිලා මේ දැත ලංවිලා ලංවෙන්න ඕන මේ හින සැබවින්ම ඉටුවෙන්න ඕන මාගව සසරේ මළඟන්න ඕන හදේ පැදිලා Oh my god! Look at this! වටලප්පම් ෂේප් එකක් හැව රහල් ආව ඔය වැඩික් I first impression එක දෙන්න රායද ඔහුගේ මේක මම තමයි කියන වටලප්පම ඔතන දෙලේ කියලා අපේ වටලප්පම හකුරු වන්න
ඒක මම සුපිරි කවද වැඩේ එහෙනම් අපි අපහු පුඩින් හදන එකකින් හම්බ පුඩින් ඔබට හදාගන්න තියෙනවා දැන් මම මේ වඩලප් පුඩින් වැඩේ දෙනවා එහෙනම් බයි හයි කියන්න එහෙනම් වීඩියෝ එක ඉවරයි අපිට වීඩියෝ එක නවත්ත ගන්න බැරුව හිටියේ නැහැ අපි අරගෙන හදන්න නැහැ මොකද අදෝ තේරුමක් නැහැ ඇත්තට ඩෙසර්ට් කන්නෙත් නැහැ තේරුමකුත් නැහැ ෆ්‍රිජ් එකේ ඉඩක් නැහැ ෆ්‍රිජ් එක පොඩි සී ඒකෙන්ද අපි එක පස්සේ හදන්න කියලා ඒ කොහොමද කමන්නේ දැන් අපි නවත්තනවා ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න මේ වගේ වැඩකට නැති වීඩියෝ බලන්න ඕන නම් අපි ඔයගොල්ලන් කාලෙත් කා දාලා අපේ කාලෙත් කන සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපි දෙකටම මේ සරල වීඩියෝස් දාන්න හිතන්නේ නෑ මම හිතන් ඉන්නේ ලොකුවටම මම මෙයා කියනවා දාන්න කියලා don't know මොකද මෙයා හින බිසි කියලා කියනවා මෙයා YouTube channel දෙක කරන්න ඕනේ හින්දා කරනවා කියන දෙක එකක්වත් කරන්නේ නැහැ වැඩක් නැහැ ඉතින් කොහොම හරි කරන්න හිතාගෙන ඉන්න එකෙන්ද අපි ෆලෝ කරලා තියාගන්න අපේ FB එකට TikTok එකට ඔක්කොම ෆලෝ කරන්න පරිස්සමෙන් ඉන්න ලංකාව සිටුේෂන් එකක් දැන් වෙනකොට හොඳයි ලංකාව බලනවා නම් ඔයාලත් පරිස්සමෙන් ඉන්න කට්ටිය ඔක්කොම පරිස්සමෙන් ඉන්න එහෙනම් ටඩා බයි